අයිබෝවන්. අපි මේ ජීවත් වෙන ලෝකය හරිම අමුතු වගේම සුන්දර මැවීම් වලින් පිරුණු තැනක්නේ. ඉතින් ඒ අතර අපූර්ව වගේම භයානක මැවීමක් තමයි ගිනිකඳු පිපිරීම කියන්නේ. අපි හැමෝම වගේ හොයන විස්තර අහන්න කැමති මාතෘකාවක් තමයි ගිනිකඳු පිපිරීම. ඉතින් around the world අපි අද කතා කරන්නේ ලෝකයේ විශාලතම සක්‍රීය ගිනිකඳු වගේම තවත් සක්‍රීය ගිනිකඳු 8ක් ගැන. ලෝකයේ විශාලතම සක්‍රීය ගිනිකඳ තමයි ඇමරිකාවේ හවායි දූපත්වල පිහිටා තිබෙන මවුනා ලෝවා ගිනිකඳ. මේ ගිනිකඳ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 4169ක් ඉහළට පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි වර්ග කිලෝමීටර් 5179කට වඩා වැඩි භූමි ප්‍රදේශයක පිහිටලා තියෙනවා. මේ ගිනිකඳ ඊට අවුරුදු 40කට කලින් සක්‍රිය වෙලා තියෙනවා. ඒ වගේම ඊට පස්සේ අවසාන වතාවට සක්‍රිය වෙලා තියෙන්නේ 2022 අවුරුද්දේ. එහෙනම් යාළුවනි අපි බලමු මේ ගිනිකඳට අමතරව මේ ලෝකයේ තියෙන තවත් සක්‍රීය ගිනිකඳු කිහිපයක් ගැන. ඒ අතරින් පළමු තැන ගන්නේ ඉතාලියේ විසුවියස් ගිනිකඳ. මේ ගිනිකඳ පිහිටලා තියෙනවා කියන්නේ ලෝකයේ විශාල ජනගහනයක් ජීවත් වෙන භූමි ප්‍රදේශයක. ඒ වගේම තමයි මේ ගිනිකඳ අන්තිම වරට විදාරණය වෙලා තියෙන්නේ 1949 අවුරුද්දේ. මේ ගිනිකඳ ලෝකයේ භයානකම ගිනිකඳක් කියලා තමයි කියන්නේ. මොකද මේ ගිනිකඳේ සිදුවුණු භයානකම පිපිරීමෙන් හර්කියුලේනියම් සහ පොම්පෙයි නගර සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඊළඟට අපි කතා කරන්නේ ජපානයේ සකුරාජිමා ගිනිකඳ ගැන. මේ ප්‍රදේශයේ අතීතයේ දූපතක් විදිහට තිබුණත් 1914 දී සිදු වූ පිපිරීම නිසා ගැලූ ලාවා ගංගාවක් නිසා මේ ප්‍රදේශය ජපානය සමග සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ගිනිකඳ වසරකට කුඩා පිපිරීම් නිතරම සිදුවන නිසා මේ අවට ප්‍රදේශවල නිතරම ගිනිකඳෙන් එළියට එන අලු නිතරම දක්නට තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ කොංගෝවේ නයිරන් ගොංගෝ ගිනිකඳ ගැන. විරුංගා ජාතික උද්‍යානයේ පිහිටලා තියෙන මේ ගිනිකඳේ විවරය කිලෝමීටර් 2ක් විතර පළලයි. ඒ වගේම තමයි අප්‍රිකාවේ 40%ක් විතර ගිනිකඳු පිපිරීම මේ ගිනිකඳ සහ ඒ ආසන්නව තියෙන තවත් කුඩා ගිනිකඳු නිසා සිදු වෙලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ ඉන්දුනීසියාවේ මෙරාපී ගිනිකඳ. ඉන්දර විහිදුවන කන්ද කියන අර්ථයෙන් මෙරාපී ගිනිකඳ කියලා නම් කරලා තියෙන මේ ගිනිකඳ පිහිටලා තියෙන්නේ ඉන්දුනීසියාවේ. ඔයාලා දන්නවද අවුරුද්දේ දවස් 365න් දවස් 300ක්ම මේ ගිනිකඳෙන් දුමාරය පිට වෙනවා. ජවාහි දකුණු ප්‍රදේශයේ පිහිටලා තියෙන ගිනිකඳු පන්ති අතරින් ලාභාලතම ගිනිකඳ මේ ගිනිකඳ කියලා තමයි කියන්නේ. ලෝකයේ සක්‍රියතම ගිනිකඳු අතරින් 5 වෙනි ස්ථානය ලබා ගන්නේ ඉතාලියේ තියෙන ස්ට්‍රොම්බ්ලි ගිනිකඳ. අවුරුදු 2000ක විතර කාලයක ඉඳලා නිතරම පිපිරීම් සිදුවන මේ ගිනිකඳේ එළියට එන ද්‍රව්‍ය ඉතා ඈත දුර ප්‍රමාණයක ඉඳලා බලන්න පුළුවන්. මේ හින්දාම මේ ගිනිකඳ මධ්‍යධරණීය ප්‍රදීපාගාරය කියලා කියනවා. ඊළඟට අපි කතා කරන්නේ එක්ට්‍රා ඇලේ ගිනිකඳ. ඉතියෝපියාවේ පිහිටලා තියෙන 1967 අවුරුද්දේ ඉඳලා නිතරම පිපිරීම් සිදුවන ගිනිකඳක්. ඒ වගේම තමයි ලෝකයේ තියෙන දිගම ලාවා ගංගාව හිමි වෙලා තියෙන්නේ මේ ගිනිකඳට. මේ හේතුව නිසාම ඉතියෝපියාවේ සංචාරක ආකර්ෂණය නම් වැඩි වෙලා තියෙනවා. ලෝකයේ දකුණු කොටසේ තියෙන වඩාත්ම ක්‍රියාකාරී ගිනිකඳ තමයි ඇන්ටාර්ක්ටිකාවේ එරේබස් ගිනිකඳ. මේ ගිනිකඳ හොයාගෙන තියෙන්නේ 1841 දී ජේම්ස් ක්ලාර්ක් රෝස් කියන ගවේෂකයා තමයි. ඊළඟට අපි කතා කරන්නේ මෙක්සිකෝවේ කොලීමා ගිනිකඳ ගැන. මේ ගිනිකඳ උතුරු ඇමරිකාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳ විදියට තමයි හඳුන්වන්නේ. 1576 ඉඳලා 40 වාරයකට වඩා පිපිරීමට ලක් වෙලා තියෙනවා. සමහර වෙලාවට පිටවෙන ලාවා ගුඩි කිලෝමීටර් 2ක් පමණ ඉහළට විසිරෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් around the world තුලින් අද අපි කතා කරපු මේ කරුණු වලින් ඔයාලට දැනුමට යමක් එකතු වුණා කියලා හිතනවා නම් channel එක subscribe කරලා වීඩියෝ එකට like කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් සුබ දවසක්.